මනස්කාන්ත දකුණු වෙරළ තීරයෙහි ඉදිකරන ලද ලන්දේසි මුරපොළ වූ හම්බන්තොට බලකොටුව ගුවනට දිස්වන්නේ හරිම අපූරු සිතුවමක් ලෙසටයි. මෙම බලකොටුවේ ඉදි වූ මාටෙලෝ කුළුණ, ප්‍රදීපාගාරය, එලිමහන් එල්ලුම් ගස, පැරණි කච්චේරි ගොඩනැගිල්ල ආදිය මේ භූමියට ඓතිහාසික වටිනාකමක් එක් කරයි. ආචාර්ය බ්‍රෝහියට අනුව එවකට ඉංජිනේරු බලකායේ කැප්ටන් ග්‍රෝප විසින් 1976 වසරේදී පමණ මෙය ඉදි කළ බව කියවේ. මෙය පෞරාණික පෙනුමක් සහිත වටකුරු උස් සිලින්ඩරාකාර අමුතු හැඩයකින් යුක්තය. මාටෙලෝ කුළුණේ උස අඩි 25ක්ද අඩි 40ක විස්කම්භයකින්ද යුක්තය. නමින් ලන්දේසි බලකොටුව ලෙස හැඳින්වුවද බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ගේ හමුදාව රඳවා තබා ගැනීම සඳහා මේ බලකොටුව උපයෝගී කරගෙන තිබේ. දෙමහල්ය මහල් දෙකෙහිම පෞර වටා තුවක්කු එල්ල කරමින් පහර දිය හැකි කවුළු නියමවා ඇත. කුළුණේ ඉහළ තලයේ සිට මුහුදු තිරයේ සතුරු නෞකා ආදී යාත්‍රාවන්ද සතුරු බල ඇනිද ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකිය. මාටෙලෝ කුළුණේ පසකින් පැරණි ප්‍රදීපාගාරයක් දක්නට ඇත. ලංකාවේ දකුණු මුහුදු තීරයේ නාවික කටයුතු වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කළ මෙම ප්‍රදීපාගාරය දැන් අභාවයට ගොසිනි. ගරා වැටුණු යකඩ තරප්පු පෙළ ප්‍රදීපාගාරයේ මුල වැතිර තිබේ. මාටෙලෝ කුළුණ හා ප්‍රදීපාගාරයේ පිහිටි උස්බිම් කඩින් බැස මනරම් මුහුදු තීරයේ දිගේ ටික දුරක් ඇවිද යන විට හම්බන්තොට කොටුවේ එලිමහන් එල්ලුම් ගස හමු වෙයි. මුහුදු රළ නිරන්තරයෙන් නගන ഘോഷාවත් දැඩි අවකාශකයක් විසින් මෙම ස්ථානයේ කටුක බවක් එක් කර තිබේ. ලංකාවේ හමුවන එලිමහන් එකම එල්ලුම් ගස මෙය වේ. සම්මත වර්ෂ 1817 දී ඌවවෙල්ලස්ස කැරැල්ලේදී අල්ලා ගන්නා ලද දේශීය කැරලිකරුවන් එල්ලා මරා දැමීම සඳහා මෙම එල්ලුම් ගස නිර්මාණය කර තිබේ. මෙම ප්‍රධාන ගොඩනැගිලි වලට අමතරව ඉපැරණි උසාවි සංකීර්ණයද දිසාපති නිල නිවස ආදිය පිහිටා තිබේ.
දකුණුලක පුරාවිද්‍යා උරුමයට මහත් පිටුබලයක් සපයන නිම පුරාවිද්‍යාත්මක උරුමය මතු පරපුර වෙනුවෙන් සුරකීම අප සියලු දෙනාගේම මහත් වගකීමකි.